අයිබෝන් යාළුවනේ මෙන්න vlog channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ අද රෑ කෑම වෙන්නේ hot dog. අපි මේ hot dog එක කඩෙන් තමයි ගත්තේ. ඉතින් මේ hot dog එකට අපි අපේ ගෙදරම හදපු සැමන් මිශ්‍රණයක් තමයි දාන්න යන්නේ. ඉතින් මේ සැමන් එක අපි හදලා තින්නේ තුර්කි රටේ ස්ටයිල් එකට. ඉතින් ඔයාලට පේනවා ඇති මේක සාමාන්‍ය සැමන් එකක රෙසිපි එකක් නෙමෙයි කියලා. ඉතින් මේ රෙසිපි එක ඔයාලට තව දවස් කීපයකින් අපේ වීඩියෝ එකකින් ඔයාලට බලා ගන්න පුළුවන් වේවි අපේ channel එකේ. ඉතින් යාළුවනේ අපි turkey style hot butter bun එක හදන්න ලෑස්ති වෙමු. ඉතින් මේකට අපිට ඕනේ ටිකක් soft bun එක. ඉතින් මේක අපේ bakery එකකින් තමයි ගත්තේ. හරි යාළුවනේ අපි එහෙනම් අපේ මේ බන් ටික මේ විදිහට කපා ගමු. ඉතින් යාළුවනේ කොහොමද ඔයාලගේ ජීවිතේ? අපි නම් හොඳින් ඉන්නවා. අපේ පැත්තට මේ දවස්වල ගොඩක් අයියෙන් වහිනවා. ඉතින් රෑ වහිද්දි මේ වගේ කෑම එකක් කන්න තියනවා කියන්නේ ඉතින් මල් හතයි. ඉතින් මේ දවස්වල බඩුත් හරි ගණන් නේද? ජීවිතේත් හරියට අනේ මන්ද කාන්තාරයක දුවන ඔටුවෙක් වගේ. කරදර වැඩි. එක වෙලාවකට සතුටින් ඉන්න පුළුවන්. තාත් වෙලාවකට අපි දුකේ. ඉතින් යාළුවනේ ඔන්න අපි අපේ hot dog bun ටික කපාගෙන ඉවරයි. hot dog bun ටිකේ බටර් ටිකක් ගාගමු. මේක මට අවුරුද්දට යාළුවෙක්ගෙන් හම්බුනේ. යාළුවෙක්ගෙන් කිව්වට යාළුවෙක්ගෙන්වත් නෙමෙයි. යා ස්පෙෂල් යාළුවෙක්. අපි මේ විදිහට බටර් චුට්ටක් වගේ ගාමු. මොකද මේකේ තෙල් තියෙනවා. ඒකෙන්ද අපි බටර් චුට්ටක් වගේ බන් වලට ගාගමු. හරි යාළුවනේ මම අපේ hot dog bun වල බටර් ගාගෙන ඉවරයි. අපි දැන් අපේ තුර්කි ස්ටයිල් එකට හදාගත්තු සැමන් මිශ්‍රණය මේ බන් වලට පුරව ගමු. මේකට ඔයාලා හැන්දක් පාවිච්චි කරන්න. මාත් හැන්දක් අරන් ආවොත් හොඳයි කියලා හිතන ඔහොම ඉන්න මම ටක් ගාලා හැන්දක් අරගෙන එන්න. හොයලා හම්බුනේ මේ හැන්ද. හරි අපි දැන් අපේ hot dog bun වලට පුරව ගමු. මෙන්න මේ විදියට. සැමන්. ඔයාලා සැමන් වැඩි කන්න කැමති නැත්තම් මේකට බිත්තර එකක් හරි කමන්නේ දාගන්න. හැබැයි මේ තුර්කි ස්ටයිල් එකට මේ සැමන් එක හදාගත්තාම ඔයාලට ආයේ මේක බත් එක්ක රොටි එක්ක එතකොට පිට්ටු මේකට පිට්ටු වගේ තිබ්බනම් නියමෙට යනවා. ඔයාලා සැමන් එක පිට්ටු කාලා තියෙනවද? කාලා බලන්න කොයි වෙලේක හරි. ඒක නියමයි. ඔන්න මෙහෙම. රස පාටයිනේ. මේක එකක් කාලා නම් මදි ඉතින්. ඔයාලා දන්නවද මේක hot dog එකක් කීයද කියලා? hot dog bun එකක් ඉතින් ගණන්. ඒ වුණාට අපි මේක ගෙදරනේ. bun එක ඉතින් අපිට හදන්න බෑ. ඒක වෙනම කතාවක්. ඒ වුණාට අපි මේ filling එක හදන්නේ ගෙදරනේ. ඒක ගොඩක් වටිනවා. ඒක අපිට එතකොට හිතට සතුටුයි අපි මේක ගෙදර හදාගෙනනේ කෑවේ. මුකුත් රසකාරකයක්වත් සුප් කැටයක්වත් මුකුත් දාලා නෙමෙයි මේක හදන්නේ. ඉතින් රෑ වගේ වෙලාවකට මේ වගේ ගොඩාක් වහින වෙලාවකට මේ වගේ එකක් එක්ක ඉඟුරු දාපු ප්ලේන් ටිකක් සෙට් වෙනවා කියන්නේ ඉතින් නියමයි සුපිරියා. ඔන්න කතාවෙන් අපේ hot dog ටික අපි ලෑස්ති කරගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති මේ ගොඩක් රස පාටයි කියලා. ඉතින් අපි මේ රස බලන වෙලාව අපි යමු එළියට. ගිහිල්ලා වැස්සේ රස බලමු. ඔන්න යාළුවනේ අපි කණ්ඩායි හදන්නේ. මේම රසයි යාළුවනේ මේක. ඔයාලත් ගෙදරදී හදලා බලන්න අනේ කොලත් ගෑවෙනවා. නියම රසට තියෙනවා. ඉතින් එහෙනම් මෙන්න vlog channel එකෙන් තව රෙසිපි එකකින් එනකන් ඔයාලට මම සුබ පතනවා. සතුටින් ඉන්න කෑම තමයි ජීවිතේ. කෑම තියෙනවනම් සතුටින් ඉන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලට මම මේ turkey style salmon එක තව වීඩියෝ එකකින් අරන් එනකන් ඔයාලට සුබ රාත්‍රියක්. මං ගිහින් එන්නම්.